ආයිබෝවන් හැමෝටම මේ දවස්වල අපිට නම් හොඳටම වැස්සයි හුළඟයි. මේ කාලෙට තියෙන ලොකුම කරදරේ තමයි කුකුළු ටික එළියට දාන්න බැරි වෙන එක. දවසම කූඩුව ඇතුලේ ඉද්දී කූඩුව අපිරිසිදු වෙනවා ඉක්මනටම. බිම් ඇතුළුම වගේම තමයි කෑම භාජනත් ඉක්මනටම අපිරිසිදු වෙනවා. වැස්සත් එක්ක මේවා පිළිවෙලක් කරගන්න තමයි ටිකක් අමාරු. මං වගේම පුංචිවට කුකුල් පාලනය කරන අයට නම් අද වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා. ඒ නිසා දිගටම රැඳිලා ඉන්න මාත් එක්කම. කිව්වා වගේම වැහි කාලෙට ඉක්මනටම බිම් ඇතුළුම තෙත් වෙනවා. ඉතින් ඒ නිසාම බිත්තර ටිකත් අපිරිසිදුයි වගේ දැනෙනවා ඇති. මොකද ඇතුළුමේ තියෙන තෙත ගතිය නිසා. ඒ හේතුව නිසාම ගොඩක් අය කරන දෙයක් තමයි බිත්තර ටික සෝදන එක. කඩෙන් ගෙනාවත් සමහර අය මේ බිත්තර හොදන වැඩේ නම් කරනවා. වතුරෙන් හේතුවාම බිත්තර පිරිසිදු වෙනවා කියලාද ඔයාලා හිතන්නේ? නැහැ, එහෙම නැහැ. තේරෙන්න පහසු විදිහට මේ ගැන අද මම කියලා දෙන්න තමයි යන්නේ. ඔයාලා දන්නවද බිත්තර කටුවක් පිරිසිදු හරි අපිරිසිදු හරි තිබ්බත් යම් ප්‍රමාණයකට හානිකාරක බැක්ටීරියාවන් ජීවත් වෙනවා කියලා. මෙයාලා දවස් 54ක් වගේ ජීවත් වෙනවලු. එහෙම කියලා මේ බිත්තර ඔක්කොම ටික වතුරෙන් හොදලා නම් හරියන්නේ නැහැ. එහෙනම් අපි මොකද කරන්නේ? කිකිලියෙක් බිත්තර දාද්දී මේ බිත්තර කට්ට වටේට ආරක්ෂක පටලයකුත් තැම්පත් කරගෙනම තමයි බිත්තරයක් එළියට දාන්නේ. මේ නිසා බිත්තර කට්ටේ අපිට නොපෙනෙන සිදුරු වලින් බැක්ටීරියාවන්ට ඇතුළට යන්න බෑ. හැබැයි වතුර වලින් බිත්තර කට්ට සේදුවොත් මේ ආරක්ෂක පටලේ හේදිලා ගිහින් වතුරත් එක්කම බිත්තරේ තියෙන අපිට පේන්නේ නැති පුංචි පුංචි සිදුරු වලින් බැක්ටීරියාවන් ඇතුළට යන්න පුළුවන්. අන්න එතකොට නම් ඒක ටිකක් භයානකයි. එන්න මේ හේතුව නිසාම බිත්තරයක් පිරිසිදු කරගන්න පුළුවන් සුදුසුම ක්‍රමය තමයි මම මේ ඔයාලට පෙන්වන්නේ. මේ විදිහට පිරිසිදු කරගත්තාම කිසිම භයානක බැක්ටීරියාවක් බිත්තරේ සිදුරු වලින් බිත්තරේ ඇතුළට යන්නේත් නැහැ. හැබැයි බිත්තර කට්ටේ බැක්ටීරියාවන් තියෙන්න පුළුවන් කියලා මම මුලදිම කිව්වනේ. අන්න ඒ නිසා තමයි බිත්තරයක් ඇල්ලුවාම සබන් දාලා අත් දෙක සෝද ගන්න ඕනි. ඒ වගේම තමයි පොඩ්ඩක් පළුදුණු බිත්තර අඩු ගානට වෙළඳපොළවල් වල ගන්න තියෙනවා. මිල අඩුයි කියලා එහෙම බිත්තරත් කෑමට ගන්න යදන්න එපා. අද වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා කියලා මම හිතනවා. එහෙනම් තවත් දවසක හමු වෙමු.